Hi everyone, welcome back to another beautiful vlog. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අදත් ගොඩාක් ලස්සන vlog එකකින් තමයි ඔයාලා හැමෝම හමුවට මම ආවේ. අද මේ දවස් ඉතින් ගොඩාක් විශේෂ වුණ දවසක්. ඔයාලටම තේරෙනවා ඇති ලස්සන මල් වලින් අපි මොනවද කරන්න යන්නේ කියලා. ඔව් අද අපි ඇවිල්ලා අපේ අයියව වෙල්කම් කරන්න තමයි එයාපෝට් එකට ආවේ. අපේ යානි බබා ඒ වගේම හයිස බබා ගොඩක් ආසාවෙන් තමයි බලාගෙන හිටියේ අපේ අයියා එනකන්. අලුතෙන් මේ vlog එක බලන කට්ටියට ඉතින් මම මේ ෂෙයා කරන්න හදන්නේ මට ඉන්නේ එකම එක අයියා කෙනෙක් විතරයි. ඉතින් එයා තමයි මේ ඉන්නේ. ඉතින් ගොඩාක් සතුටින් තමයි මමත් ගියේ එයාව වෙල්කම් කරන්න. එයා ඉන්නේ කටාරු වල. ඔන්න ඉතින් හයිස බබා යකි තාත්තව දැකගම ගොඩාක් එක්සයිට්මන්ට් වුණා. ඒ වගේම අපේ යානි බබා තමයි ඔන්න ඒ දෙන්නව දැකලා එයාත් සර්ප්‍රයිස් වුණා. The next day. ඔන්න ඉතින් අයියා අපි ඊළඟ දවසේම වෙඩින් හවුස් එකක් ඇටෙන්ඩ් කරා අපි හැමෝම ෆැමිලි එකේ. ඉතින් ඒකේ චූටි ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලට ඇඩ් කරලා තියෙනවා. ඔන්න අපේ යානි බබා ලස්සනට ඇරබික් ස්ටයිල් එකට ඇඳගෙන හිටියේ එදා වෙඩින් හවුස් එකේ. මාෂාල්ලා කියලා ඉතින් අපි හැමෝම වගේ හිටියා. ඉතින් ගොඩාක් සතුටු වුණා මේ දවස් ටිකේම. ඒකත් එක රීසන් එකක් තමයි මම බිසි වෙන්න. ඉතින් මේ දවස් ටිකේම දිගටම අපේ අයියා හිටපු නිසා අපි ඇවිල්ලා ගෙදරම හිටියේ නෑ කියන්න ඕනේ නම්. ඔන්න ඉතින් ඒකට ඊළඟ දවසේ අපි ඇවිල්ලා පින්නවල ගියා. ඉතින් බබාලට පින්නවල එක්කන් ගිහින් අලියෝ පෙන්නම කියලා. ඉතින් අපේ යානි බබා උනත් හයිස බබා උනත් ගොඩාක් ආසයි එලිෆන්ට් ගාගෙන තමයි ඉන්නේ. ඔන්න පේනවනේ ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්න හැටි. අපේ යානි බබාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි එහා පැත්තේ ඉන්නේ අයිෆා බබා. ඉතින් අපේ ගෙදර ළඟම තමයි ඉන්නේ එයාත්. ඉතින් යානි බබාගේ හොඳම යාළුවා වුණා එයාත් පව්. ගොඩාක් ආදරේ අපේ යානි බබාට ඒ වගේම හයිස බබාට. ඒ වගේම අපේ අයියා ආපු දවස් ටිකේම අපේ ෆේවරිට් කැෆේ එකක් උනේ මේ කැෆේ එක තමයි. ගලගෙදර තමයි මේක තියෙන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕන නම් ගොඩාක් රසයි මේකේ තියෙන හැම දෙයක්ම වගේ. අපි ඊවිනින් ටයිම් එකට ගියා නම් මිස් කරන්නේ නැතුව ටී ටයිම් එක ගන්න එහෙ තමයි. ඊළඟට අපි ඩිනර් එකට ගියේ ඩයිනමෝ එකට කැන්ඩි. පවුලේ හැමෝම වගේ එකතු වෙලා සතුටින් කාලය ගත කරනකොට මම මිස් කරනවා මගේ හස්බන්ඩ්වත් මේ වෙලාවේ. ඉතින් එයාත් ඉඳලා තිබ්බනම් ගොඩාක් සතුටක් දැනිලා ඇති. ඉතින් අපි හැමෝම එකතු වෙනවා. ඉතින් ගොඩාක් අඩුයි. එක්කෝ අයියා නැහැ. එහෙම නැත්තම් මගේ හස්බන්ඩ් නැහැ. ඉතින් මේ වගේ තමයි මෙහෙම තමයි ඉතින් මේ දවස් ටික අපේ ගෙවුනේ. ඉතින් කොහේ හරි ගිහිල්ලා තමයි හිටියේ. ගෙදර හිටියේම නැහැ. ඔන්න ඉතින් තවත් දවසක් අපි ගියා ඒ කැෆේ එකට. ඒ වගේම ඩිනර් එක ගත්තේ තලපකට්ටි එකේ මේ දවසේ. මේ විදිහට තමයි ඉතින් මේ දවස් ටිකේ මගේ ගෙවුනේ. ඔයාලා ඊළඟ vlog එකෙන් බලා ගන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් අපි විසිට් කරපු. ඉතින් ඒක ඊළඟ vlog එකේ ඔයාලට ළඟදීම පෙන්නන්නම්. හැමදාමත් වගේ මේ vlog එකත් ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් බලලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා මේ vlog එකට කැමති නම් අනිවාර්යෙන් like කරලා ඒ වගේම comment කරලා ඔයාලගේ support එක අපේ channel එකට දිගටම දෙන්නත් අමතක කරන්න මෙපා. ඒ වගේම මතකින් subscribe කරන්න. නැවතත් ලස්සන vlog එකකින් ඔයාලා හැමෝම හමුවට එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.